චේ කොයිද යන්නේ? චිදිමේ කොයිද යන්නේ? උදේම ඉතින් යනවාද ඔය? කොහොමද හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මේ ලැබුවා වූ 2026 නව වසර ලෝකවාසී සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මේ අපි කොහෙද යන්නේ කියලා ඔයාලා බලනවා ඇතිනේ. අද නම් මේ ප්ලෑන් කරගෙන යන ගමනක් නෙවෙයි. අපිත් දෙන්න නෙමෙයි 3 දෙනා හිතුමනාපේට ඔහේ පාර දිගේ යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් මං හිතන්නේ අපි ප්ලෑන් කරලා යන දේවල් වලට වඩා ප්ලෑන් කරන්නේ නැතුව අපි යන චාරිකාවල් හරි ලස්සනයි. යන ගමනාන්ත හරි ලස්සනයි. සමහර වෙලාවට ඕගොල්ලනුත් එහෙම ගිහිල්ලා ඇති කියලා මම හිතනවා. ඔයාලට එහෙම දැනිලා නැද්ද කවදාවත්? ප්ලෑන් කරලා යන විනෝද චාරිකාවක් හෝ වේවා ගමනක් හෝ වේවා ඒක අපි හිතන තරම්ම සුන්දර නැහැනේ. හැබැයි අපි ප්ලෑන් කරන්නේ නැතුව එකපාරටම හිතිලා යන තැන් තියෙනව නේද? ඒ තැන් හරිම ලස්සනයි, හරිම පුදුමාකාරයි, විස්මය ජනකයි. ඉතින් අපිත් මේ ගියපු ඒ වගේ ගමනක් තමයි එකතු වෙලා ඉන්න ඉස්සරහටත් ලස්සන දේවල් බලන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකට වොයිස් දෙනකොට 2026 අවුරුද්ද පටන් අරගෙන දවස් 4කුත් ගෙවිලා ගිහින්. හරි ඉතින් කොහොම හරි දැන් මේ බලන්නකෝ ඕගොල්ලන්ට එච්චර පේන්නේ නම් නැතුව ඇති වීඩියෝ එකට. හැබැයි අපි මේ යන්නේ මීදුම අතරින්. ඉතින් ඕගොල්ලන්ට තව ඉස්සරහට පෙනේවි තනකොළ වල පාටයි එතකොට මීදුමයි අතර තියෙන වෙනස කොහොමද ලස්සනට පේන්නේ කියලා. අපි තව චුට්ටක් උදෙන්ම ගියා නම් මේට වඩා අපිට වීඩියෝ කරගන්න තිබුණා. හැබැයි අපි යනකොටත් චුට්ටක් පරක්කු වෙලා තිබුණ නිසා මේ විදිහට තමයි අපිට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඔයාලට මේ පන්සල මතක ඇති මගේ කලින් වීඩියෝ එකෙත් මේ පන්සල රෙකෝඩ් කරලා මම දාලා තියෙනවා. ඉතින් අපි එදා ගියපු දවසේ බැනර් එකක් ගහලා තිබුණා ඒ පන්සලේ දුරුතු පෝයට පෙරහැරක් තියෙනවා කියලා. ඉතින් කොහොම හරි ඔගොල්ලන්ට පේනවා ඇති මීදුම ලාවට මේ ෆෝන් එකට පේනවට වඩා ඇත්තටම ලොකු මීදුමක් එදා තිබුණා. හැබැයි වීඩියෝ එකට රෙකෝඩ් කරද්දී ඒ සම්පූර්ණ අත්දැකීම මට ඕගොල්ලන්ට දෙන්න පුළුවන්කමක් නැහැ කියලා මට තේරුණා වීඩියෝ එක ආපහු ගෙදර ඇවිල්ලා බලද්දි. ඒත් කමක් නැහැ. බලන්න අත්දකින්න පුළුවන් වෙච්ච කෙනෙකුට හරි නැති කෙනෙකුට හරි මේ විදියට හරි ඔයගොල්ලන්ට මට මේක පෙන්වන්න පුළුවන්කමක් ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් බලන්නකෝ මේ පරිසරයත් එක්ක අපි ඇත්තටම ගැවසෙනකොට හිතට මාරම නිදහසක් තමයි දැනෙන්නේ. සමහර කෙනෙකුට මේ වීඩියෝ එක එච්චර වටින්නේ නැති වෙන්න පුළුවන්. මොකද ගමක ජීවත් වෙන මේ සුන්දරත්වය නිතරම අත්දකින කෙනෙකුට මේක මහා ලොකු දෙයක් නෙවෙන්න පුළුවන්. හැබැයි අපි වගේ නගරයක ජීවත් වෙන කෙනෙකුට මේක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද මේ වගේ වෙලාවකට එළියට යන්න බැරි නිතරම ගෙදර හිර වෙලා ඉන්න කෙනෙකුට මේ වගේ වීඩියෝ එකක් කියලා කියන්නේ මනසට මාරම නිදහසක් කියන දේ මම හොඳ ආකාරවම දන්නවා. ඒ නිසා තමයි මට තියෙන පහසුකම් වලින් මට පුළුවන් විදිහට අපි 3 දෙනා යන්නේ කොහෙද සබහදානේ සැරිසරන වීඩියෝ අපි ඔයාලට පුළුවන් විදිහට රෙකෝඩ් කරලා අරගෙන යන්නේ. ඉතින් හැමෝටම මේ වීඩියෝ එක වටින්නේ නැති වුණාට බොහෝ දුරට ගෙදරක හිර වෙලා ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක සහනයක් වෙයි කියලා මම හිතනවා.
හරිම ලස්සනයි වගේම හිතත් නිවෙනව නේද? මේ සොබාදාම දකිද්දි. ඒකටත් අපේ ඇස් පින් කරන්න ඕනේ. අපිට ඉතින් යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. මේ දෙන්නා ඉන්නෙත් ඒ වෙල්යාය ළඟ තියෙන ගෙදරකම තමයි. බලන්නකෝ ඉතින් අත ගන්න කිය කරදර කරන හැටි ඒ දෙන්නව. අර සුදු පාට එක්කෙනා එහෙම හරිම මේ ලස්සනයි කීකරුයි. ඉතින් බලන්නකෝ මේ තියෙන්නේ වෙල්යාය තමයි. හරිම ලස්සනයි. අපේ පැංචත් නිදාගත්තේ නෑ. සීතලේම ඇහැරගෙන ආවා. එයා සීතලට මාරම ආසයි. වෙනදට බයික් එකට නැග්ගම එයා නිදා ගන්නවා. අද ඉතින් එයත් ඇහැරගෙනම තමයි. ඉතින් අපි මේ එන පාරේ ගත්ත ලස්සන ෆොටෝස් ටිකක් සමහර ඒවා මම ක්ලියර් කරන්න ගියේ නැහැ. මොකද මේ ඔරිජිනල් විදිහටම මට ඔයගොල්ලන්ට මේ ෆොටෝස් ටික පෙන්වන්න ඕනේ කියලා හිතුණා. මීදුමයි එතකොට ඒ තියෙන ලස්සන කොළ පාටයි එක්ක. ඉතින් අපි තේ ආය මැද්දෙත් ගියා. මොකද පුතාට කෑම ටිකක් කවන්නත් ඕනේ නිසා අපි ඒ හරියෙත් පොඩි රවුමක් ගහලා තමයි ගෙදර ආවේ. ඉතින් මෙයා මෙහෙම තමයි. කොහේ හරි ගියොත් එහෙම හැම තැනම කොහේ හරි ඇවිදලා මොනවා හරි දෙයක් හොයාගෙන එනවා. ඉතින් අත් දෙක පිටිපස්සේ බැඳගෙන එන්නේ පොඩි මල් පොකුරක්. කොහෙන් හරි හොයාගත්ත මල් පොකුරක්. එයා ඒක වීඩියෝ කරනවට කැමති වුණේ නැහැ. නවත්තන්න කිව්වා. ඉතින් ඔන්න ඔච්චරයි අද අපේ ජර්නි එක තියෙන්නේ. අපි මේ ටික තමයි අද ඇවිත්තේ. ආයිත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.